ළඟ ළඟ වෙන නත්තල සමරන්නට සූදානම් වෙන අපි බලන්න ඒ නත්තලේ උපතත් එක්ක උන්වහන්සේගේ වචනය අපේ ජීවිතේ කොච්චර බලපානවද කියලා. අද දවසේදී අපි මෙනෙහි කරන්නේ මේ උන්වහන්සේගේ පැමිණීම ගැන මහා උජාරුවෙන් ප්‍රකාශ කරපු ශ්‍රාවක ජෝහන්තුමාගේ උපත්තිය ගැනයි. මේ උපත්තියත් එක්කම අපිට හම්බෙන ලස්සනම චරිතය තමයි සකරියස්තුමා. බලන්න දෙවියන් වහන්සේගේ වචනය අනිත් අයට ප්‍රකාශ කරත් ඔහුගේ හිතේ පොඩි සැකයක් එනවා. මොකද්ද මේ දේ සිදු වෙයිද? මොකද ඇයගේ ස්ත්‍රිය වඳ කියලා ගොඩාක් වෙලාවට මිනිස්සුયો කොන් කරලා තිබ්බේ, ඈත් කරලා තිබ්බේ. හැබැයි ඒ විශ්වාසය උන්වහන්සේ තුල පමණක් තිබුණු නිසා මොකද උනේ? ස්ථාව ජෝහන්තුමාගේ උප්පත්තිය සිදු වෙනවා. අද අපේ ජීවිතේ විශ්වාසය හීන වෙලාද? දෙවියන් වහන්සේ කරනවමයි කියන හැඟීම නැති වෙලාද? එනම් බය වෙන්න එපා. උන්වහන්සේ නිරන්තරයෙන්ම ඔබේ මගේ ජීවිතය ආලේප කරනවාමයි. ඒ ආලේපය අපේ කරගන්නට වරප්‍රසාද දවසේදී උන්වහන්සේගෙන් ඉල්ලමු.